දරණ ධර්මයට අනුව මානසිකාරය කරමින් චින්තනය දර්ශනය මෙහෙවමින් සත්‍ය දර්ශනයට පත්වෙමින් මේ ලෝකයෙන් මේ සසරෙන් මේ දුකෙන් එතර වෙන්න අවශ්‍ය කරන ශක්තිය දියුණු කරන්නට 45 වසක් පුරාවට බුදුසමිඳුන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් බොහෝ කොට දුකටපත් අසරණ අහිංසක සත්වයන්ට සසර දුකින් මිදෙන මාවත හෙළිපෙහෙළි කළා. උන්වහන්සේගේ දේශනය තුළ නිරන්තරයෙන් පැවති රටාවක් පැවතුණා. උන්වහන්සේ ධර්ම දේශනා කළේ අර්ථයෙන් ධර්මයෙන්. එහි අර්ථයේ විදිහට උන්වහන්සේ පෙන්වන්නේ යම් වූ ප්‍රත්‍යකින් සැකසෙන ඵලය පිළිබඳව. ඒ වගේම ධර්මයෙන් පෙන්නනවා ඒ ඵලය සැකසීම උදෙසා යම් වූ ප්‍රත්‍යක් වේ නම් ඒ ප්‍රත්‍ය උන්වහන්සේ ධර්මයේ විදිහට පෙන්නනවා. අර්ථය ලෙස ඵල ලක්ෂණයත් ධර්මයේ ලෙස හේතු ලක්ෂණයත්. හේතු ලක්ෂණේ ව්‍යුප්පන්න වූ ඵලයක් විදිහටයි උන්වහන්සේ අර්ථය විග්‍රහ කරන්නේ. එසේ හේතු ලක්ෂණයත් ඵල ලක්ෂණයත් පෙන්නලා හේතුවත් ඵලයත් දෙකම විග්‍රහ කරන ස්වභාවය නිරුක්තිය විදිහට සඳහන් වෙනවා. මෙසේ අර්ථයත් ධර්මයත් නිරුක්තියත් තුලින්ම සිදු කරන අවබෝධය පටිභාණය ලෙසයි විග්‍රහ වෙන්නේ. එනිසා නිරුක්තිය පටිභාණය වගේම අර්ථය ධර්මයේ පිළිබඳව සිදු කරන අවබෝධයෙන් සිදු කරන දේශනයත් ඒ දේශනයට අනුව සිදු කරන මානසිකාරයත් ඒ මානසිකාරය ඔස්සේ ඇති කරගන්න අවබෝධයත් නිරුක්තිය සාක්ෂාත් වෙන්නත් පටිභාණය සාක්ෂාත් වෙන්නත් හේතු වෙනවා. එහෙමත් නැත්නම් නිරුක්තියට පටිභාණයට අනුව ධර්ම අවබෝධයට පත් වෙන්න ඉවහල් වෙනවා. මෙය තමයි තවත් විදිහකින් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන කාරණය තුළ ඇත්තටම අර්ථයත් ධර්මයත් නිරූපණය වෙනවා. එහි මනාකොට අර්ථයත් දේශනා කරනවා මනාකොට ධර්මයත් දේශනා කරනවා. එනිසා බුද්ධ ශාසනය තුළ අර්ථ ධර්ම නැත්නම් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා කියලා තැන අපිට ගන්න වෙන්නේ මේ ආර්ය න්‍යායට පටිච්ච සමුප්පාද න්‍යායට අනුව සිදු කරන දේශනයක්. ඇත්තටම අර්ථයෙන් ධර්මයෙන් සිදුවන අනුශාසනාවක් නම් එය සමුදය වගේම නිරෝධයත් පෙන්වද්දී යම් වූ ධර්මයක් සමුදය වීම උදෙසා යම් වූ ප්‍රත්‍යක් උපකාර වුණා නම් ඒ ප්‍රත්‍ය ස්වභාවය පෙන්වමින් ඒ වගේම ප්‍රත්‍ය ස්වභාවයෙන් ප්‍රත්‍යෝපන්නව සමුදය වූ ස්වභාවයත් පෙන්වීමමයි සිද්ධ වෙන්නේ. එසේ ප්‍රත්‍යෝපන්නව සමුදය වන ලෝකය පිළිබඳවයි බුද්ධ ශාසනයේ විග්‍රහ කරන්නේ.
එතකොට පින්නතුනේ මම සමුදය වුණේ කොහොමද? එතකොට කෙසේද ඔබ සමුදය වුණේ? මට මා සමුදය වුණා නම් ඔබට ඔබ සමුදය වුණා නම් ඔබට මා සමුදය වුණා නම් මට ඔබ සමුදය වුණා නම් අපට අප සමුදය වුණා නම් යම් තැනක මෙසේ හෝ එසේ හෝ කෙසේ හෝ යමෙකුට යමෙක් සමුදය වුණා නම් ඒ සමුදය වූ සෑම තැනකම සමුදය වුණේ ලෝකයයි. සමුදය වූ සෑම තැනකම සමුදය වෙන්නේ දුකයි. සමුදය වන සෑම තැනකම සමුදය වුණේ සසරයි. ඒ සෑම සමුදය වීමක් තුලම නිරෝධයක් දක්නට තියෙනවා. නිරෝධයක් දක්නට නොමැති සමුදයක් සංකත ස්වභාවයක් තුල දකින්නට නැහැ. ප්‍රත්‍යෝපන්න ස්වභාවයක් තුල දකින්නට නැහැ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එනිසා යම් කිසි තැනක යම් වූ සමුදය වීමක් දකින්නට තියනවා නම් ඒ සියලු සමුදය වීම හට ගැනීම තුල නිරෝධ ස්වභාවයක්, නිරුද්ධ වන ස්වභාවයක්, වයවන, ෂයවන, දුරුවන, නැතිවන ස්වභාවයක් දකින්නට තියෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. මේක තමයි දුකේ ස්වභාවය. මේක තමයි සත්‍ය ස්වභාවය. ඒ නිසායි බුද්ධ වචනයට සත්‍ය වචනය කියලා දේශනා කරන්නේ. ඇත්තටම පින්නතුනේ ඔබ හටගත්තේ කවදද? ඔබ එන්නේ කොහේ ඉඳන්ද? ඔබ කොච්චර දුර යනවද? ඔබේ සසර කොච්චර දිගුද? ඇත්තටම ඔබට ඔබ හටගත්තේ මේ මොහොතේ. ඇත්තටම ඔබට ඔබේ සසර හටගත්තේ මේ මොහොතේ. මේ මොහොතේ කියලා කියපු ඒ මොහොතේද? නැහැ. මේ මොහොතේ. ඒ නිසා ආර්ය දේශනාවට මෙපිටින් කතා කරද්දී තථාගතයන් වහන්සේත් අනවතග්ගෝ යන් සංසාරෝ පුබ්බාකෝටින්න පඤ්ඤායති. මහණෙනි, මේ පරක් තෙරක් අගක් මුලක් නොපෙනෙන දිග සසරක් තියෙනවා. ඒ සසරේ සත්වයා මේ විදිහට ඇවිදගෙන ආවා. එහෙම දේශනයක් සිද්ධ කරනවා. ඒක එහෙමම තමයි. ඒක ඒ දේශනාව කරන්නේ ඒ මට්ටමේ ඉන්න. මොකද්ද ඒ මට්ටම? ඒ මට්ටම තමයි මම තුල ඉන්න කෙනාට. එහෙමනම් ස්වාමීනි, මම ඉන්නේ දැන් මම තුල නෙවෙයිද? ඔබ තුල ඉන්න ස්වභාවය නෙවෙයි. යමෙක් අවිද්‍යාව තුල ඉන්නකම්, අවිද්‍යාවෙන් දකින්නකම්, ඒ අවිද්‍යාව තුල ඉන්න කෙනාට, අවිද්‍යාවෙන් දකින්න කෙනාට එහෙම සාදාගත් තමන් අතීතයේ සිට මෙතෙන්ට ආ බවත්, මෙතන තමන් ඉන්න බවත්, මෙතන සිට අනාගතයට තමන් යන බවත් එයා දකිනවා. එහෙම එකක් තියෙනවා. එහෙම කෙනාට එහෙම එකක් තියෙන බවයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම නැතුව හැබෑවටම සසර සමුදය වුණා නම් සමුදය වෙන්නේ මේ මොහොතේ. ලෝකය සමුදය වුණා නම් සමුදය වෙන්නේ මේ මොහොතේ. දුක සමුදය වුණා නම් සමුදය වෙන්නේ මේ මොහොතේ. අවිද්‍යාවෙන් සංකාර සකස් වෙලා ජාතිය සමුදය වුණා නම් සමුදය වෙන්නේ මේ මොහොතේ. මේ කතා කරන්නේ උප්පත්ති භව කියන එක නෙවෙයි. කර්ම භව කියන එක.
එතකොට එහෙම උප්පත්ති භව කතාවකුත් පටිච්චසමුප්පාද න්‍යාය තුල කතා කරනවා. අපි මේ කතා කරන්නේ කර්ම භව කියන ස්වභාවයේ සත්‍ය අවබෝධයට ධර්ම අවබෝධයට උපකාර වන පටිච්චසමුප්පාද න්‍යායට අනුව. එතකොට ඔබට ඔබේ සසර මේ මොහොත තුල සමුදය වෙනවා නම් ඔබ සසරේ නිදහස් වෙන්නේ කවදද? මේ මොහොත තුලයි. එතකොට සසරෙන් නිදහස් වීම උදෙසා හික්මෙන ඔබ මේ මොහොතේ කෙසේ හික්මිය යුතුද? මෙසේ හික්මිය යුතුයි. සෑම මොහොතකම සෑම ක්ෂණයක් පාසාම සමුදය වන ලෝකයේ සත්‍ය දකිමින් හික්මිය යුතුයි. එයයි විදර්ශනාව. මොකද්ද මේ සෑම මොහොතකම සමුදය වන ලෝකයේ තුල සත්‍ය දර්ශනයට පත් වෙන්න දැකිය යුතු දේ? යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං. යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං. මේ ධර්මතාවය තේරෙනකොට ඔබට තේරෙන්නේ කුමක්ද? අනිච්ච. ඔබට තේරෙන්නේ කුමක්ද? අනිච්ච. මෙසේ ඔබට අනිත්‍ය තේරෙනකොට යද නිච්ඡං තම් දුක්ඛං. යම් ධර්මතාවයක් තුල අනිච්ච ස්වභාවයක් දක්නට තිබේද එහි දුක්ඛ ස්වභාවයක් දකින්නට තියෙනවා. අනිච්ච ස්වභාවයක් දුක්ඛ ස්වභාවයක් දකින්නට තියෙනවා නම් යම් දුක්ඛං තදනත්තා එහි අනත්ත් ස්වභාවයක් දකින්නට තියෙනවා. එහෙනම් එකෙන් තේරෙනවා යං කිංචි සමුදය ධම්මං යං සමුදය ධර්මයක් පවතිනවා නම් ඒ සෑම සියලු ධර්මයක් තුළම නිරෝධ ධර්මයක් තියෙනවා කියලා වැටහෙනකොට වැටහෙන්නේ අනිච්චයි. අනිච්ච වැටහෙනකොටම ඊට අනුසාරව එහි ඒ තුල ගැබ්ව පවතිනවා දුක්ඛ ස්වභාවයත් අනත්ත් ස්වභාවයත් වැටීමේ ශක්තිය ඒ තුල තියෙනවා. එනිසා මේ ලෝකයේ සමුදය නිරෝධයයි දැකිය යුතු වන්නේ. ලෝකයේ සමුදය නිරෝධය දකිනවා කියලා කුමක්ද මේ යංකින්චි සමුදය? මේ සමුදය ධර්මය කුමක්ද? මේ සමුදය ධර්මය ලෝකයයි. සමුදය ධර්මය ඔබයි. සමුදය ධර්මය ඔබේයි. සමුදය ධර්මය ඔබේ සසරයි. සමුදය ධර්මය ඔබට ඔබයි. එයයි සමුදය වෙන්නේ. ඒ සමුදය වන ඔබට ඔබ සමුදය වන මොහොතේ ඔබට රාගික ඔබ සමුදය වන මොහොතේ ඔබට ද්වේෂික ඔබ සමුදය වන මොහොතේ ඔබට මෝහික ඔබ සමුදය වන මොහොතේ ඔබට පුළුවන් නම් ඒ රාග ලෝකයේ ද්වේෂ ලෝකයේ මෝහ ලෝකයේ අනිච්ච දකින්න. ඒ රාග ලෝකය ඒ ද්වේෂ ලෝකය ඒ මෝහ ලෝකය කෙසේද අනිච්ච වෙන්නේ? නැවතත් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ න්‍යායට අනුවමයි මේ කුමන න්‍යායද? මේ ආර්ය න්‍යායට අනුව. ඒ ආර්ය න්‍යායට අනුවමයි මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ සහය අවබෝධ කරගන්න. එතකොට යම් විදිහක මානසිකාර්යයක් තුල පටිච්ච සමුප්පාදයට අනුව අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේ සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ ආදිට මේ දකින්නේ කුමක්ද? එහෙම වචන අවිද්‍යාව කියලා එකක් තියෙනවා. ඒකෙන් සංකාර කියලා එකක් හැදෙනවා. ඒ සංකාර හැදුනහම විඥාන හැදෙනවා. එහෙම පාඩම් කරලා අවබෝධ කරන එකක් නෙවෙයි මේක. අවිද්‍යාව නිරුද්ධ වෙලා ගියාම සංකාර නිරුද්ධ වෙනවා. සංකාර නිරුද්ධ නම් විඥාන නිරුද්ධයි. විඥාන නිරුද්ධ නම් මෙහෙමයි. එහෙම පාඩම් කළාට මේක අවබෝධ වෙන්නේ නැහැ. ඔබට මේ න්‍යායයි තේරෙන්නට ඕනේ. අනේ පින්නතුනේ පුළුවන් තරම් උත්සාහ කරනවා. බොහෝ කාලයක් තිස්සේ සිදු කරන ධර්ම දේශවල අපේ ඇත්තන් ඒ ධර්ම දේශනාවන් පොඩි කලාවක් විතරක් කළගෙන
නැත්තම් ඒක සිරිතක් විතරක් කරගෙන අපි බණ දන්නවා අපි බණ අහනවා කියන තැනට ඇවිත්. ඒ නිසා බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ දන්නවා අහනවා කියන තැන නතර වෙන්න නෙවෙයි. ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඔබට මේක තේරෙන්න ඕනේ. ඔබට මේක අවබෝධ වෙන්න ඕනේ. කොහොමද ස්වාමීනි ධර්මය අවබෝධ වෙන්නේ? ඒ අවබෝධ වෙන විදිහ තමයි ඔබට මේ මුළු දේශනය තුළම යම්කිසි න්‍යායක් කියලා දෙනවා. සෑම ධර්ම දේශනාවක් තුළ මෙහෙමයි. එතකොට පින්නතුනේ පැයක දෙකක දේශනයක් අහන ඔබට මේ මුළු දේශනයම මතක තියාගන්නට බෑ. ඒ මුළු දේශනයම දේශනයේ තියෙන සියලුම වාක්‍ය සියලුම වචන සියලු කරුණු ඔබට මතක තියාගන්න බෑ. කිසිම මොහොතක පින් ඇති ඔබ කිසිම දේශනයක් සම්පූර්ණ වශයෙන් මතක තියාගන්නට උත්සාහ කරන්න එපා. එහෙනම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වේ හොඳින් මේක අහගෙන දරාගෙන මානසිකාරය කරන්න කියලා. ඔව් එහෙම කිව්වා තමයි. දරාගන්න කියන්නේ මේ වචන ගොඩ නෙමෙයි පින්නතුනේ. මේ ස්වභාවය තුළ යම්කිසි සිද්ධාන්තයක් කියනවා. ඔබ ඒ සිද්ධාන්තයයි ඔබට තේරෙන්න ඕනේ. ඒ සිද්ධාන්තය ඔබට තේරුම් කරවන්න පැයක් කියනවා වෙන්න පුළුවන්. දෙකක් මේ දේවල් කියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දවසක් එළි වෙනකන් කියනවා වෙන්න පුළුවන්. මුළු ජීවිත කාලයක්ම කියනවා වෙන්න පුළුවන්. 45 වසක් පුරාවට ඒ භාග්‍යවත් අරහත් අමාමෑණී බුදු සමිඳුන් උත්සාහ කළෙත් යම් වූ සිද්ධාන්තයක් කියලා දෙන්න. ඒක මං එක්කල්ලා කැටි කළා සංක්ෂිප්ත කළා කිව්වොත් එතනත් කොමක්ද? යං කිංචි සම්තේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේක කියලා දෙන්නයි උන්වහන්සේ මේ උත්සාහ කරන්නේ. ඒක තේරෙනකොට කුමක්ද අවබෝධ වෙන්නේ? චතුරාර්ය සත්‍ය. මේ සමුදය වන ධර්මයන්තාවල නිරෝධ වන ස්වභාවය පවතිනවා. නැත්තම් උදය වය ස්වභාවයක් පවතිනවා මේ ලෝක තුල. නැත්තම් මේ ලෝකයේ තුල අනිත්‍ය භාවයක්මයි පවතින්නේ කියලා තේරෙනකොට එයාට දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය පහළ වෙනවා. කෘත්‍ය ඥානය පහළ වෙනවා. කෘතඥානය පහළ වෙනවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘතඥානය පහළ වෙනවා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘතඥානය පහළ වෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය තුල සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘතඥානය පහළ වෙනවා. මේ සෑම දෙයක්ම එකකට එකක් සම්බන්ධයි. එතකොට මේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව විමසද්දී ඔහු දකින්නේ අනිත්‍යයි. කුමක අනිත්‍යද? ලෝකේ අනිත්‍යයි. ඒ ලෝකේ කුමක්ද? පංච උපාදානස්කන්ධ ලෝකයයි. ඒ උපාදානස්කන්ධ ලෝකයට අනුව මානසිකාරය කරද්දී ඔහු තුල වැඩෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ තුලින් ඔහුට දර්ශනයටපත් වෙන්නේ චතුරාර්ය සත්‍යයක්මයි. එහෙනම් ලෝකය යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ලෙස දකිද්දී මොකද්ද වෙන්නේ? පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ත්‍රිලක්ෂණය ඔස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයට පත් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනයක් තුල. ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කළාද නැහැ. ඔව් දකින්නේ කොමක්ද? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ ලෝකේ පුරාම තියෙන අමුතු භාවනා ගොඩාක් කරලා නැහැ.
ඒක නා ධර්මදේශනා 100,000 ගාණක් අහලා ඇති. ඒක හරි වටිනා ගොඩක් හොඳයි. ඒ ඔක්කොම පොතක ලියාගත්තේ නැහැ. ඒ ඔක්කොම හිතේ ලියාගත්තේ නැහැ. ඔහු තුල දැන් හොඳ අදහසක් දැක්මක් ප්‍රඥාවක් තියෙනවා. මේ දේශනේ මම ගත යුත්තේ හරයයි. ඔබ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නේ සාරය ගන්න, හරය ගන්න, හරය උරා ගන්න. එහෙම කළාම ඔබට ධර්ම දේශන අහන්න එපා වෙන්නේ නැහැ. සමහර ඇත්තන්ට මේ දේශනයේ තියෙන මහ ගැඹුරක් දැනෙනවා, තේරෙන්නේ නැහැ. සමහර ඇත්තන්ට මේ දේශනය පහවදා වෙනකොට නෙමෙයි දේශනේ අහලා නැගිටිනකොටත් මතක නැහැ කුමක්ද ඇහුවේ කියලා. නෑ ඔබ හොඳට සිහිය පවත්වාගෙන ඉන්නේ මේ දේශනාව හරහා පින්නත් ස්වාමීන් වහන්සේ කුමක්ද මේ කියාගෙන මෙහෙම ස්වභාවයක් ලෝකයේ තුල තියෙන්නේ. මෙයයි ලෝකයේ ස්වභාවය. ඒ ලෝකයේ හැටි තමයි මේ මතු කර කර බෙදා වෙන් කර කොටස් කර මතු කර පෙන්වන්නේ. එහෙමනම් ඇත්තටම ලෝකය කියන එක මෙහෙම ස්වභාවයක්. ඒක එහෙම ස්වභාවයකටපත් උනේ මෙන්න මේ හේතුව නිසායි. ඒ හේතුවෙන් ඒක ප්‍රත්‍ය කරගෙන තමයි මේක මේ විදියට සකස් වෙලා තියෙන්නේ. එහෙනම් ඒ ප්‍රත්‍ය සකස් වෙනකන් මේක මේ විදියට සකස් වෙනවා. ප්‍රත්‍ය නිරෝධයෙන් මේකත් නිරුද්ධ වෙලා යනවා. යම් විදියකින් ප්‍රත්‍ය නිරෝධයක්ම සිදු වුණොත් ඵල නිරෝධය සිද්ධ වෙනවාමයි. එහෙමත් නැත්නම් ඵල සකස්මක් සිදු නොවේවි. අන්න එවැනි අවබෝධයක් තමයි ඔබට භාවනාව තුළ අවබෝධ වෙන්න ඕනේ. අනේ පින්නතුනේ තවත් නම් ඔබ මේ බුද්ධ ධර්මයේ තුල විදුලි බල්බයක් පත්තු වෙලා නිවෙනවා, නිවිච් එකක් පත්තු වෙනවා වගේ අවබෝධයක් හොයන්න නම් එපා. ඔබ අරහත්වය නිවන කියන එක ඔබට එහෙම දර්ශනය වෙන එකක් විදිහටයි ඔබ හිතන් ඉන්නේ. මේ මුලාව තුල අවුරුදු 10 ගාණක් අපි ආවා. මහා ගැඹුරු සමාධියක් තුල දර්ශනය වෙන අමූතු හිස් බවක් තුල සියල්ල කැඩිලා බිඳලා විතිරලා ගිහිල්ලා මහා ශුන්්‍යතාවයක් දර්ශනය වෙනවා වගේ එකක් එකපාරට දැකලා එකපාරට නැති වෙනවා වගේ එකක් පොතපතින් අහගෙන ඒ පොතපතේ ලියන කෙනත් එහෙම එකක් නොදැක එහෙම උපකල්පනයක් කරගෙන ලිව්වහම කිව්වහම ඔබ ඒක විශ්වාස කරගෙන එවැනි එකක් දැකීම වෙනුවෙන් ඔබ යමක් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ ඔබේ උත්සාහය තුළ පවතින බොහෝ දුරට ලෞතර බුදු පියාණන් වහන්සේගේ මඟ නෙමෙයි. ඔබත් ඇතුළුව තව බොහෝ අන්‍ය ආගමික ආජීවකයන්, පරිබ්‍රාජකයන්, බමුණන්, නිගණ්ඨයන් ආදී බොහෝ ශ්‍රමණ පිරිස පාවිච්චි කරන සමත භාවනා ක්‍රම විදි. බුදු පියාණන් වහන්සේ සමත භාවනාව අනුදැන වදාරලා තියෙනවා. මෙතුවක් කාලයක් චිත්ත ඒකාග්‍රතාවය වෙනුවෙන් යම් සමාහිත බවක් වෙනුවෙන් යම් වූ සමාධියක් ඔබ වැඩුවා නම් එය ඔබට හිත පිනිස සුව පිනිස පවතිනවාමයි. ඒක වැඩකට නැtei කියන්නේ නැහැ. ඒක හයියක් කරගෙන එතනින් එහාට බුද්ධානුමත සමතේකුත් පවතිනවා. බුද්ධානුමත සමතේ තමයි මේ ලෝකයේ ආස්වාදයේ කුමක්ද? ඒ ආස්වාදයේ ස්වභාවය කුමක්ද කියලා විමසද්දී ආස්වාදය ආදීනව සහිතයි කියලා දකින්න. කුමක්ද ආදීනව සහිතයි කියලා දකින්නේ? ආස්වාදය. ආස්වාදය ආදීනව සහිතයි කියලා දකිනකොට ආස්වාදය කියද්දී ඔබට දැනෙන අමුතු දේ මැරලා යනවා. දැන් ආස්වාදය කියන එක විතරක් කියද්දී ආස්වාදය කියනකොටම ඔබට නිකන් එනවනේ අමුතු හැඟීමක්. ඒ හැඟීම ආස්වාදය ආදීනව සහිතයි කියනකොට මැරලා යනව නේද පින්නතුනේ? අන්නේ මැරලා යන ස්වභාවය තමයි ඔබ අවබෝධය පටන් ගන්න තැන.
ඔබ දුක දකින්න පටන් ගන්න තැන. මොකද ඇත්තටම ආස්වාදය කියලා කියන්නේ සුවයක් සැපක් කියලා හිතන් ඉන්න ඔබ ඒ සුවය සැප තුල ඇත්තටම තියෙන්නේ දුකක් කියලා ඔබට තේරෙන්න පටන් ගන්න තැන. මේක හරියට උග්‍ර වස දාලා කාපු ගමන් මැරෙන වසක් දාලා හරි රසට හරි ලස්සනට හදපු හොඳ අයිසිං කේක් ගෙඩියක් වගේ. හරි ලස්සනයි. පාට පාට අයිසිං. හොඳ රසකාරක. හොඳට හදලා තියෙනවා. දැක්කහම කන්නම හිතෙනවා. හැබැයි කාපු ගමන් මැරෙන උග්‍ර විස සහිතයි. ඒ නිසා එවැනි ස්වභාවයක් සහිත ලෝකයක් පිළිබඳවයි මේ ආස්වාදයක් පිළිබඳව කතා කරන්නේ. ඒ ආස්වාදය ආදීනවය සහිතයි කියලා පෙන්වන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පෙන්වන මේ ආස්වාදය අනිච්චයි. මේ ආස්වාදය දුකයි. මේ ආස්වාදය පටිච්ච සමුප්පන්නයි. මේ ආස්වාදය කය ධම්මයි. මේ ආස්වාදය වය ධම්මයි. මේ ආස්වාදය නිරෝධ ධම්මයි. මේ ආස්වාදය විරාග ධම්මයි කියලා. ඒ විතරක් නෙමෙයි. මේ ආස්වාදය හුලක් වගේ. මේ ආස්වාදය දුකක් වගේ. මේ ආස්වාදය මඩක් වගේ. මේ ආස්වාදය ගඩුවක් වගේ. මේ ආස්වාදය දදයක් වගේ. එහෙම ආස්වාදයක් සැපයිද? මෙසේ ආස්වාදයේ ආදීනවය දකිමින් නිස්වරණයට පත්වෙවි යන තැනයි බුද්ධ ශාසනය තුල කතා කරන ඒ මනා වූ සමතය පටන් ගන්නෙ. එතන නිකන් චිත්ත ඒකාග්‍රතාවයක් නෙමෙයි, තරුණ විදර්ශනාවක් වගේ ප්‍රඥාව තුලින් විමසීමක්, ප්‍රඥාවෙන් විමසීමක් තුල ඇතිවන ප්‍රඥාවේ පිබිදීමට සාපේක්ෂව ඇති වූ ඒකාග්‍රතාවයක්, විදර්ශනාත්මක ඒකාග්‍ර බවක් තමයි මෙතන දැర్శණය වෙන්නේ. අන්නේ ඒකාග්‍ර බව උදව් කරගෙන දිගට මනසිකාරය කරනවා. දිගට සත්‍ය විදියට දකිනවා. දිගට අනිත්‍ය වූ ලෝකය, අනිත්‍ය වූ ආස්වාදය ආදීනව සහිත බව දකිනවා. ඒ ආස්වාදය අනිත්‍ය විදියට, දුකක් විදියට, අනාත්ම විදියට දකිනවා. මෙහෙම දැක ඉස්සරහට යනකොට එයාට මහා විදර්ශනා ලෝකයේම විදර්ශනා කරන්නට අවශ්‍ය කරන හයිය ලැබෙනවා. ඒ ඔස්සේ ඔහු ක්‍රමානුකූලව ඉස්සරහට යනවා. හරි අපූර්ව ක්‍රමවේදයක්. ඔබ හිතන තරම් මහා අපහසුයක් මේ තුල නැහැ. නමුත් නිවැරදි මාවතකට ප්‍රවිෂ්ඨ වීමේ අවශ්‍යතාවය තියෙනවා. නිවැරදි මාවතකින් ප්‍රවිෂ්ඨ වීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා මුළු බුද්ධ ශාසනය පුරාවටම සියලු සදහැතියෝ භාවනා තුලම ජීවත් වේවා. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් පින්නතුනේ. එහෙම කරන්න පුළුවන් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ. එතකොට ඔබට ඔබේ ජීවිතය තුළම දර්ශනයට පැත්වීම උදෙසා දැක්මකට යා යුත්තේ මේ සමුදය වන සෑම ධර්මයක් තුළම නිරෝධ භාවයක් තියෙන ස්වභාවය දකින්නයි අවශ්‍ය කරන්නේ. කුමකද මේ? ඔබේ කියන්නේ ලෝකයේ. ලෝකය කියන්නේ දුකේ ලෝකයේ ඔබේ කියලා කොහේද මේ ඔබ කියලා කියන්නේ? ඔබ කියලා කියන්නේ ඇත්තටම මා නොවන මම ලෙසගත් මම. හැබෑවටම සබා දහම තුල ක්‍රියාකාරීත්වයක් තුල, ක්‍රියාත්මක භාවයක් තුල ආයතනයන්ගේ ආධ්‍යාත්මික බාහිර ආයතනයන්ගේ සම්මිශ්‍රණයක්, මුණගැහිමක්, ගැටීමක් තුල සිදුවන පරිවර්තනයක් තුල සබා දහම තුල සැකසෙන යම් කිසි සමුදයකට අයිතියක් හඟව ගන්නවා.
අයිතියක් යොදා ගන්නවා. ඒ තුලින් සත්වත්වයක් මමත්වයක් දකින්න ඇති කරගන්න දරන උත්සාහයක් තුලයි මේ දුක ලෝකේ ගොඩ නැගෙන්නේ. එතනයි ඔබව සමුදේන්න පටන් ගත්තේ. එතනයි සත්වයාගේ ආරම්භම සිද්ධ වෙන්නේ. ස්වාමීනි මේ සත්වයා කොහේ ඉඳන් එනවද? ඉස්සෙල්ලාම සත්වයා පටන් ගත්තේ කවදද? කොහොමද මේ සත්වයා ආරම්භ වුනේ? සත්වයා ආරම්භ වුනේ දැන්. ඔබ ආරම්භ වුනේ මේ මොහොතේ. කොහොමද මොකකින්ද? බිත්තරයකින්ද? ගර්භාෂයකින්ද? තෙත් පරිසරයකද? ඕපපාතිකවද? නෑ. ප්‍රත්‍යෝපන්නව, පච්චුප්පන්නව. ප්‍රත්‍යෝපන්නවයි ඔබට ඔබ සමුදේ වුනේ. ප්‍රත්‍යෝපන්නව සමුදේ වෙච්ච නිසාමයි නිරෝධ ස්වභාවයක් එතන දර්ශනය වෙන්නේ. ප්‍රත්‍යෝපන්නව සමුදේ වෙච්ච නිසා නිරෝධ ස්වභාවයක් දර්ශනය වෙන්නේ. එතකොට ප්‍රත්‍යෝපන්නව ය සමුදේ වුනේ කුමකින්ද? කුමක් තුලද? ඔබේ ඇස තුලයි ඔබට ඔබව සමුදේ වුනේ. ඔබේ ඇසත් එක්කයි ඔබට ඔබව සමුදේ වුනේ. ඇස කන නාසය දිව කය මන මෙන්න මේ සලායතනත් එක්කයි ඔබට ඔබ සමුදේ වුනේ. සලායතන අත්දැකීමක් විදිහටයි ඔබට ඔබ සමුදේ වුනේ. සලායතනයන් තමයි මුළු ලෝකයම. ආයතන තමයි මුළු ලෝකයම. ආයතනයක් සමුදේ වුණා කියලා කියන්නේ ලෝකයම සමුදේ වුණා කියන එක. ආයතන සමුදේ වෙන තැනමයි ලෝකය සමුදේ වෙන්නේ. ඒ නිසා ඔය ආයතන කියන ඒවා ඊයේ ඉඳන් මෙහෙට ආපු අද ඉඳන් එහෙට යන ඒවා නෙවෙයි. ආයතන සමුදේ වෙන්නේත් මේ මොහොතේ. ආයතන සමුදේ වෙන තැන ලෝකයේ සමුදේ වෙනවා, දුක සමුදේ වෙනවා. ඒ නිසා ඒ ආයතනයන්ගේ සලායතන අත්දැකීමට අනුව ඒ ලෝකයට නම් යදා ගන්නවා. ලෝකය තමන්ගේ කර ගන්නවා. ලෝකයේ තුල සත්වත්වයක් පනව ගන්නවා. ඒ පනව ගන්න සත්වත්වයට සත් ස්වභාවයට බුදුරජාණන් වහන්සේ නිර්වචනයක් දෙනවා. ඒ සතාට නමක් තියනවා. ඒ සතා මෙහෙම කෙනෙක් එහෙම නෙවෙයි. බුද්ධ ශාසනයේ සත්ව කියලා කියන්නේ රාගයෙන් යුක්තයි, ද්වේෂයෙන් යුක්තයි, මෝහයෙන් යුක්තයි නම් එතන සත්ත්ව. එතන තමයි සත්වත්වයක් දකින්න තියෙන්නේ. අන්නේ සත්වත්වය ගොඩනගෙන්නේ රාග ද්වේෂ මෝහ සමුදය වෙන්නේ ඒ සලායතනයන්ගේ අත්දැකීමට අනුව ලෝකය සමුදය වන තැන තමයි රාග දේශ මෝහයන්ටගේ උත්තේජනයක් නැත්තම් රාග දේශ මෝහයන්ගේ ඇතුළත් වීමක් එක්කයි මේ ලෝකේ සමුදය වෙන්නේ. කිලිටි වීමක් එක්ක. එහෙම නැත්තම් මේ සමුදයන් ප්‍රභාස්වරයි. ප්‍රභාස්වර බිඳම් බික්කවේ චිත්තං. එවැනි ආකාරයක රාගයෙන් දේශයෙන් මෝහයෙන් කිලිට නොවන ස්වභාවයක් තුල අවිද්‍යාවෙන් තණ්හාවෙන් තෙත් නොවන ස්වභාවයක් තුල මෙතන ක්‍රියාත්මක වන ප්‍රභාස්වර ස්වභාවය. ඒ තුල සමුදය නිරෝධය සිද්ධ වෙමින් මේ ක්‍රියාකාරීත්වය ඉස්සරහට යනවා. එයින් කාටවත් ඇති බලපෑමක්වත් කාටවත් දුකක්වත් කාටවත් ප්‍රශ්නයක්වත් කාගේවත් දෙයක් නැති වෙන්නේවත් කාටවත් දෙයක් ලැබෙන්නේවත් මොකක්වත් නැහැ. විවිධ දේ සබාධම තුල ක්‍රියාත්මක වෙනවා. ඒ සිදුවන ක්‍රියාත්මක භාවයකට ආදේශ කරගන්නවා වැරදිලා තමා කියන ස්වභාවයක් ආදේශ කරගන්නවා. කොහෙවත් යන නිරෝධ වන ධර්මයක තමන් කියලා කෙනෙක් ආදේශ කරගෙන හදාගත්ත මම දුක් විඳින ස්වභාවය දැක දුකෙන් දුක් විඳිනවා. බලන්න මේකේ ස්වභාවය හරි පුදුමයි. අහක යන දේවල් තමන්ගේ කරගෙන. ඒ නිසා මේ ලෝකයෙන් මිදෙන්නට
ඒ ලෝකයෙන් මිදීම වෙනුවෙන් තව තවත් ලෝක හදන වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකයේ දුකක් විදිහටම දැකපු නිසා. දුකක් විදිහට දැකපු ලෝකයේ ආයි හදාගන්න උන්වහන්සේ උගන්වයිද? නෑ. උන්වහන්සේ මනාකොට මේ සිද්ධාන්තය පෙන්නනවා. දැන් ඔබට මේ සිද්ධාන්තය තේරෙන්න ඕනේ. මෙතන මේ සිද්ධ වෙන්නේ මහා අමුතු දෙයක්. ඔබ මේ මුළු ධර්මය අහනවා කියලා ඔබ සිදුවන සිදුවීමයි දැනගන්න ඕනේ. මේ ඇත්තටම මේ අපේ ආදී විදිහට මේ අප ගන්න මේ උපාදානස්කන්ධ ලෝකය සමුදය වෙන්නේ ප්‍රත්‍යෝපන්න විදිහටයි. දැන් බලන්නට උපතිස්ස තරුණයා මුණ ගැහිච්ච වෙලාවේ පින්වත් ස්වාමීන් වහන්සේ මොකද්ද කියන්නේ? යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසච්ච යෝනිරෝධෝ එවං වාදි මහසමනෝ. අනේ මම මේ අද ඊයේ මේ බුද්ධ ශාසනය මහණුනේ. මම ඔය මහා ලොකු දෙයක් දන්නේ නැහැ. මම බොහොම ටිකයි දන්නේ. මෙච්චරයි දන්නේ. මොකද්ද? යම් වූ ධර්මයක් තියෙනවා නම් මොකද්ද මේ යම් වූ ධර්මය? මේ උපාදානස්කන්ධ ධර්මය. යේ ධම්ම මොකද්ද මේ ධර්මය? හේතුන්ගෙන් සකස් වෙච්ච ධර්මයක් තියනවාද? යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. මේ සමුදය වන ධර්මයේ හේතුව තථාගතයන් වහන්සේ කියනවා. ඒ වගේ මේකේ නිරෝධයත් කියනවා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං ච නිරෝධෝ. අන්න ඒම වාදයක් තමයි මගේ ශාස්ත්‍රවරයා කියන්නේ. ඉතින් ඔතනදී මහා මේ කතා කරපු කතාව. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ 45 වසක් පුරාවට 84000ක් ධර්මස්කන්ධය පුරාවට දේශනා කරන්නට උත්සාහ කළේ. ඒ දේශනා කරන්නට උත්සාහ කළ පරම පවිත්‍ර නිර්මල දේශනාව තුළින් මේ සාරය උකහා ගන්න උත්සාහ කරන්න. ඒ සාරය උකහා ගැනීම තුලයි ඔබ ලෝකයෙන් අත්මිදිමින් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළ ඒ සත්‍ය දර්ශනයට පත්වෙන්න අවශ්‍ය කරන වටපිටාව ගොඩ නැගෙන්නේ. එයයි විය යුත්තේ බුදු පියාණන් වහන්සේ අමා මෑණියෙකුගේ නිර්මල හදවතින් ජනිත වෙච්ච සැබෑ සුජාත දියණියක් සුජාත පුතණුවක බවට පත් වෙන්නේ ඒ දර්ශනයට පත්වීමත් එක්කයි. එහෙම නොවන ස්වභාවයක් තුල එවන්නක් බලාපොරොත්තු වෙන විදිහක් නැහැ. මේ දර්ශනයට පත්වීමේ වෙනුවෙන්මයි බුද්ධ ශාසනයක් පවතිනවා නම් පවතින්න ඕනේ. ඒ තුල හික්මෙනවා නම් හික්මෙන්න ඕනේ. ඒ තුල ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නොවි බුද්ධ ශාසනය තුල ක්‍රියාත්මක වෙනවා, බුදුබණ පිළිපදිනවා, ධර්මයේ හැසිරෙනවා කිය සමහර වෙලාවට අපි අපේ ඇත්තන් කරන කියන දේවල් දකිනකොට හැබෑවටම මේ බුද්ධ ශාසනයද නැත්තම් වෙනත් කුමක්ද කියලා හිතන්නට වෙනවා. ඒ නිසා පින්නති ඔබ හැමදෙනාටම මෙවැනි කෙටි කාලයකදී මහා විග්‍රහයක් කරන්න අපහසු වුණත් මා මේ උත්සාහ කළේ පින්නතුනේ මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධය උදෙසාම ඒ අවබෝධ කළ හැකි ඒ තුල දර්ශනයට පත්විය හැකි ඒ වෙනුවෙන් ඔබට මහා දැනුම් සම්භාරයක් අවශ්‍ය නැහැ. මහා මතක ශක්තියක් අවශ්‍ය නැහැ. ඔබට ඒ ධර්මයේ තුල සියුම්ම කියවන સિદ્ધාන්තය තේරෙනකොට
අවබෝධ වෙනකොට ඒ සිද්ධාන්තයට අනුව මානසිකාර්යය කරමින් ඊට අනුරූපව ඔබ මේ ලෝකය මෙවැනි ස්වභාවයක් සහිතයි. ඒ හටගන්නේ මෙසේ. ඒ එසේ හටගත්තොත් මෙසේ නිරුද්ධ වෙනවා. එසේ නිරුද්ධ වෙන හටගන්න ලෝකයට මම ලෙස මගේ ලෙස ඇලෙමින් ගැටෙමින් බැඳෙමින් පැවතීමේ කිසි හරයක් නැහැ, වැඩක් නැහැ. එසේ කලා කියලා ඇති වැඩකුත් නැහැ. එසේ කරන්නත් බෑ. සමුදය වෙන ලෝකයකට තමා ලෙස ගන්නේ කෙසේද? ඒ නිසා ඒ ලෝකයෙන් මිදිය යුතු එකක්. ඒ ලෝකය පිළිකෙව් කළ යුතු එකක්. ඒ ලෝකයෙන් නිදහස් විය යුතු එකක්. ඒක බැහැර කරපු එකක්. බැහැර කළ යුතු එකක්. ඒ නිසා යා ඒ ලෝකයෙන් බැහැර කරනවා. ඒ නිසා යා ඒ ලෝකයෙන් නිදහස් වෙනවා. එයා ඒක ලෝකයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ පැනලා දුවනවා කියන එක නෙමෙයි. ලෝකයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ ලෝකයේ පිළිබඳව, ලෝකයේ ස්වභාවය පිළිබඳව මනා අවබෝධයකට පත්වීමත් එක්ක ඒ අවබෝධයට පත්වීම තුලම ඒකනා ලෝකයෙන් ගැලවිලා යනවා. ඒ අවබෝධයට පත්වීමත් එක්කම එයා ලෝකයෙන් නිදහස් වෙනවා. එහෙම නැතුව පැනලා යාමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ අවබෝධයට පත්වීම තුලම ලෝකයෙන් ගැලවිලා යනවා. අල්ලාගත්ත ලෝකය, හදාගත්ත ලෝකය අතහැරලා දානවා. එතකොට බුද්ධ ශාසනයක් ඇතුලේ අතහැරෙනව නම් අතහැරෙන්න ඕනේ වෙන දෙයක් නෙවෙයි. මේ අල්ලාගත්ත ලෝකයයි. බුද්ධ ශාසනය තුල එක එක ඒවා අතාරින්න කියනවනේ. බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ මොකක්වත් අතාරින්න කියන්නේ නැහැ. මොකක්වත් අල්ලගන්න කියන්නේත් නැහැ. මොකක්වත් අතාරින්න කියන්නේත් නැහැ. මොකක්වත් අල්ලගන්න කියන්නේත් නැහැ. අතාරිනවා නම් අතාරින්න කියලා කියන්නේ මෙන්න මේ එකම එක දෙයයි. ඒ තමයි අල්ලගත්ත ලෝකේ අතහැරලා දාන්න. ලෝකය කියලා කියන්නේ භෞතික යමක් නෙමෙයි. ලෝකය මේ සලායතන අත්දැකීමක් විදිහට මේ මොහොත තුළ ගොඩ නැගෙන එකක්. මේ මොහොත තුළ ගොඩ නැගෙන එකක්. මේ මොහොත තුළ ගොඩ නැගෙන ලෝකයේ යථාර්ථය දකිමින් තමයි ඒකෙන් අතහැරෙන්න ඕනේ, ඒකෙන් ගැලවෙන්න ඕනේ. මේ ප්ලග් එකෙන් ගැලවෙනකොටම නැවතත් කරන්ට් එක වැඩිලා රිද්ද වීමේ ස්වභාවය නැති වෙලා යනවා. දැන් ආයේ කරන්ට් එක වැඩිලා වෙවුලන්න ගන්නෙ නැහැ. දැන් රාග කරන්ට් එක එන්නේ නැහැ. ද්වේෂ කරන්ට් එක එන්නේ නැහැ. මෝහ කරන්ට් එක එන්නේ නැහැ. දැන් විසන්දි වෙලා. ලෝකයේ පිළිබඳව නිර්වින්දනයකටපත් වෙලා නිබ්බිදාය. ලෝකයේ පිළිබඳව නිර්වින්දනයටපත් වෙච්ච කෙනා ඒ ලෝකයෙන් මිදෙනවා. ලෝකයෙන් මිදුනහම මිදුණු බව දැනගන්නවා. දැන් කාගෙන්වත් අහන්න මම සෝවාන්ද මම සකදාගාමිද? එහෙම සෝවාන් සකදාගාමි කිය තව කාටවත් කියන්න බෑ. කොච්චර උගතෙක් වුණත්, කොච්චර ප්‍රඥාවන්තයෙක් වුණත්, කොච්චර අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් වුණත්, මහා ප්‍රඥ වුණත් තව කාගේවත් මගපල පිළිබඳව තව කාටවත් කියන්න බෑ. මේ ලෝකේ කොහේ හරි කෙනෙක් ඉඳගෙන ඔබට දැන් ඔයා සෝවාන්, හරි ඔය විදිහට ඔයාට තේරෙන්නේ දැන් ඔයා සෝවාන්. ප්‍රශ්න කීපයක් ඇහුවාම ඇත්තද ඔයාට එහෙම තේරෙනවද? එහෙනම් දැන් ඔයා සෝවාන්. එහෙම කියනවා නම් ඒක මහා මූලික බොරුවක් බව තේරුම් ගන්න. එහෙනම් එයත් තාම පෘථග්ජන ලෝකයේ තුල. වෙන කෙනෙකුගේ මගපල පිළිබඳව වෙන තවත් කෙනෙකුට එහෙම කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් බුදු පියාණන් වහන්සේට විතරමයි. ඊළඟට අනිත් කෙනා Tamanගේ අවබෝධය පිළිබඳ Tamanට විතරයි දැනගන්න පුළුවන්. ඇයි ලෝකයේ පිළිබඳව නිර්වින්දනයටපත් වෙනවා. මේ එයාට මිදෙන්න තියෙන උවමනාත් එක මිදෙනවා. මිදිච්ච කෙනා මිදුණු බව දැනගන්නවා. මිදුණු කෙනා මිදුණු බව දැනගන්නවා. ඒ නිසා එයා ලෝකයෙන් මිදිච්ච බව දැනගෙන කල යුත්ත කල බව දැනගෙන Tamanගේ භ්‍රමචර්යාව නිමවුණු බවත් අරහත්ත්වයේ පිණිස තව එකක් කල යුතු තවත් යමක් නැතයි බව දැනගන්නවා. ඒ සැනසෙල්ල තුල එයා ජීවත් වෙනවා. නිසා එවැනි සැනසෙල්ලක් තුල ජීවත් වන්නට වටපිටාවක් හදාගන්න, මුල පුරා ගන්න, අවතීර්ණ වෙන්න, ලෝකයෙන් මිදෙන්න අවශ්‍ය කරන ධර්මතාවය පිළිබඳව දර්ශනයකටපත් වෙන්න යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං
කියන ස්වභාවය තුල ධානාත්මක වෙන්න විදර්ශනාත්මක වෙන්න පින්නති ඔබ හැමදෙනාම මේ පුංචි සිරිසදහම් දේශනාවේ සිද්ධාන්තය සාරය උකහා ගනිත්වා කියන සිතවිල්ලෙන් හැමදෙනාටම මේ දහම් දේශනාව නිවන් පිණිස උපවිශ්‍රය වේවා කියන හැඟීමෙන් දේශනය අවසන් කරනවා. පිනැති ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති.